දර කැපුවත් මගේ හිතට ආමුත්තක් දෙනුණා. ඒක නිසා තකහානි වෙනකොට ඈත මට ඔයාගේ කෑ ගැහිල්ල ඇහුනේ. ඔයා වෙනත්නම් මේ වෙනකොට මට මොනව වෙලාද කියලා මම දන්නේ ජීවක. චාරිකා ඔය තනිෂ්ඨ මහරජා කියන්නේ කවුද කියලා මම හොඳ ආකාරව දන්නවා. ඔය තනිෂ්ඨ රාජා මෙතනින් ගියත් නැවත වතාවක් මේ පැල්පත කරා ගමන් ආරම්භ කරන්න ඉඩ තියෙනවා. අනේ ජීවක මට බයයි. ඔයා කවදාකවත් නොහොතනි කළා යන්න පවනන්තරේට මාත් වෙන ඔය සමග යන්න. මට තනියම මේ පැල්කොටට වෙලා ඉන්න. අගරත්තරනේ මම මේ පැල්පත තුර තනි කරන්නේ නැහැ කවදාවත්. මට සිද්ධ වෙනවා. ජීවක කැමැත්තෙන් කැමැත්තෙන් මේ පැල්පත කඳ පැල්පත දමලා අපිට වෙන කොහේ හරි ගිහින් ජීවත් වෙන්න. මොනවද වෙන්නේ? කොහේ හරි ගිහලා ජීවත් වෙන්න. චාරිකා මේ පැල්කොටේ අතල්ලා කොහේ හරි ගිහලා ජීවත් වෙන්න. ඔයා මොනවද ජීවක මේ කියන්නේ? ඔයයි මායි අටවගත්තු මේ පැල්කොටේ අතල්ලා ගිහිල්ලා අපි කොහේ ජීවත් වෙන්නද? මේකේ තියෙන අපේ සතුට මේක පිටලා තියෙන අපි දෙන්නගේ ආදරේ. ඊට පස්සේ අපි දරු පෙටියගේ අපි තුන් දෙනාගේ මාතරේ මේ පැල්කොටේ තියෙන්න ඕනේ. ඔබ දන්නවා අපි දෙන්නගේ සුබ තැවුම්තර මේ පුංචි පැල්පත තුල තාමත් සූදාහමනවා. මට මතකයි දැටේ කරකට එදකම පොළව කොටලා ඒ වගේම ඒව මැටි බවට පත් කරලා ඇත්තටම මගේ හැම දෙයක්ම කරන් පස්සේ පුංචි උට මැටි ගුලි කරලා මගේ ගාතට දෙනකොට ඒ මැටි ගුලියෙන් ගුලියට මේ වරිච්චි මත තියලා තමයි මේ පුංචි පල්පත අපි ගොඩ නැගුවේ. ඉතින් ජීවක මේක අතල්ලා යන්න පුළුවන්ද කියන්නකෝ. අපිට මේ හැම සම්පතක්ම ලබා ගන්න පුළුවන්. ඔයගේ ජීවිතයත් අපිට ලැබෙන්නේ දරුපතියගේ ජීවිතයට අහුනොත් කොහොමද මේ ලෝක තාතුල තියෙන ජීවත් වෙන්නේ? මම හිතාගෙන හිටි පුංචි තොටිල්ලක් හදලා මගේ දරුපතියේ තොටිල්ලේ දාලා නලවන්න ජීවක මේ පැල්කොටේ ඇතුලේ ඒ සතුට නැති කරගන්නේ කොහොමද දෙවියන්නේ? මට හිතා ගන්නවත් මේ පැල්කොටේ අතල්ලා මම කොහොම යන්නද කියලා. අනේ ජීවක අපි මෙහෙම ජීවක අපි කොහෙවත් යන්න ඕනේ නැහැ. ඉන්නේ හඬුක මට ඔයවත් අපේ දරුපතියවත් ආරස්ස කරගන්න ඕනේ දැනට මට. ඒ තනිෂ්ඨ මහරජා කියන්නේ මොකක්ද කියන මම හොඳ ආකාරව දන්නවා. දැනටම චතුරාර්ය සේනාවක සූදානම් කරගෙන අපි දෙන්නම ලෝභයෙන් මේ පැල්පත කරගමන් කරනවා ඇති. අනේ ජීවක ඔය කියන්නේ නැත්තමද? අනේ ජීවක එනම් කමක් නැහැ. ඒත් අපි කොහෙ කියලා යන්නද ජීවක? අපි කොහෙ කියලා ජීවත් වෙන්නද? අපිට පේනවද අර ඇති පේන පර්වතය? අර ඇති පේන්නේ. ඒ පර්වතෙට කියන්නේ යුගන්ධාර පර්වතය කියලා. යුගන්ධාරය? මම අහලා තියෙනවා චාරිකා. ඔය යුගන්ධාර පර්වතයේ දිව්‍යන් වාසය කරනවලු. මොනවා? දිව්‍යන් වාසය කරනවා? අනේ දෙවියනේ අපිට මේ පස්සේ කිසිම කරදරයක් වෙන්නේ නැතුව අපිව ආරක්ෂා කරන්න. චාරිකා අපි යුගන්ධාර පර්වතය අසලට ගිහින් නැවතත් පුංචි පැල්පතක් අදාගෙන ඒ යුගන්ධාර පර්වතය තුල වාසය කරන දෙවිදේවතාගේ ඒ ආශිර්වාදයෙන් මැද අපි සතුටින් කාලය ගත කරමු. නැතිච්ච දේවල් සෑම දෙයක්ම අපිට ලබා ගන්න පුළුවන් චාරිකා. කමන්නේ ජීවක. ඉතින් මොන තරම් දුක් වේදනා කම්කටොළු තිබුණා. අපි තුන් දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔයා කියන දේ මම ඉෂ්ට කරන්න සූදානම්. අපට අපේ ඇඳුම් කඩමාළු ටික අර පම්මලට දාගෙන මංගල අපි මෙහෙ පිටුම ජීවක. චාරිකා අර බලන්න කෙනෙක් ගමන් ආරම්භ කරමු යමු ඉක්මන් කරලා. අනේ බෑ ජීවක බෑ. චාරිකා අरे මගේ රත්තරනේ මං කියන දෙක අහන්නකෝ. මම හිත කියනවා නොයි. ජීවක ඔයාට මතයි ඔයාට පිටු හදලා ඔයා එන කල්මංග බලන්න හිටියේ ළඟට වෙලා කාලා සතුටින් ඉන්නයි කියලා. එහෙම දෙමත් දාලා යන්න උනා කිව්වම ඒ වේදනාව මට දරා ගන්න බැහැ වුණා ජීවක. අපි දාගේ මුගුරු තරන පුංචි පොල්පත දමලා හිත කියනවා නොයි මගේ රත්තර චාරිකා. එන්වගේ රත්තරනේ අපි ගමන් ආරම්භ කරමු. තවත් ප්‍රමාදයි. ප්‍රමාදුන අපි දෙන්නට අපිට දෙන්නට බින්දින් දරුපැටියට මොකක් හරි වින්නේ යක්ෂිත් වෙන්නේ තියෙනවා. අපි මතක සදාන් හැමදාම මේ පොල්කොටේ ඇතුලේ තියෙන ජීවක. අපි යමු. චාරිකා දෙකට කලබල වෙන්න එපා. මං ඉන්නවා.